සඳ කැන් වැසිලා අඳුරේ එතිලා තුන් කල් බලා පද ගැලපු කාව්‍ය විශාරදයා ඔබයි භාෂාවේ ලාලිත්‍ය නිතුමත චිත්‍රණය කළ පූරකවරයා ඔබයි සම්මතය වෙනස් කළ අසමසම කලාකරුවා ඔබයි සමරවීර මුදලිගේ ද්වන් ප්‍රේමකීර්ති දල්විසන මාගසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රේමකීර්තිද අල්විස් රිදී කඳුළු සැමරුම අද 2014 අවුරුද්දේ ජූලි මාසේ 31 වෙනිදා හරියටම මීට අවුරුදු 25කට කලින් උදාවෙච්ච ජූලි 31 වෙනිදා ලාංකිකයින්ට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ප්‍රේමකීර්ති ඩාල්විස් මේ රටේ හිටපු ප්‍රබලම සංනිවේදකයා. භාෂාවේ සියලු විධික්‍රම භාවිතා කරමින් ගීත 4000කටත් අධික සංඛ්‍යාවක් නිර්මාණය කරපු ගීපද රචකයා. ඒ විතරක් නෙමෙයි සම්මතය ඉක්මවා යමින් අලුත් කලාවක් හොයාගත්තු කලාකරුවා. මේ අපූර්ව මිනිසා අපෙන් උදුරගන්නේ හරියටම 1989 අවුරුද්දේ ජූලි මාසේ 31 වෙනිදා මේ වගේ රාත්‍රියක මේ වෙලාවට බොහොම ආසන්න වෙලාවකදී. ඉතින් ඒ සොඳුරු මිනිසාගේ ජීවිතය නැති කිරීමේ සාපය සහ පාපය අපි මේ මොහොතේ විඳවමින් සිටිනවා. කොහොම නමුත් ප්‍රේමකීර්ති ඩාල්විස් නම් වූ ඒ සොඳුරු කලාකරුවා ගැන කතා කරන්නටයි අපි මේ හෝරාව වෙන් කරන්නේ. එදා ප්‍රේමකීර්ති ඩාල්විස් මහත්මයාගේ වියෝව දැනගත්තු වෙලාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්මයා මෙන්න මේ විදිහේ සටහනක් තබනවා ඊට පසු දින පුවත්පතේ. කවියෙකුගේ ජීවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරුවීමේ පුවතසා අපි එම අඳුරු රැය පහන් වනතුරු කඳුළු සැලවමු. පසුදා අලුයම හෝමාකම රෝහලේ සිමෙන්ති බංකුවක් මත ඔහු වැතිර සිටියේය. නලදත ඉතිරිවනසේ මුවත වෙඩි තබා තිබුණි. දැස්ස පියවී තිබුණද සිනහව මරණයට උදුරාගත නොහැකි විය. ඉතින් සම්මෝහ ගායනාවලට සහභාගී වෙන නිසා කවදාකවත් සින්දුවක් කියන අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. මම මේ නඩදාසක් කරුණාතා විජේකරාය කියව මට කතා කරලා මේ තමසි සින්දු කියන්නේ නැහැ හරියට. මේ අඩුගානේ මේ පිටපතක් අරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්‍රය ගැන ලියපු ලියුමක් ළමා පිටට ආපු ලියුමක් මම දුන්නා කියවන්න. ඒ හඬ ඇහෙනකොට අපේ හදවත් කොයිතරම් වේදනාවකින් පිරීලා යනවද? ඔබේ මගේ හදවතට වඩා ඒ හඬ ඇහෙද්දී බැටියෙන්ම වේදනාව විඳින කෙනා මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ප්‍රේමකීර්ති ඩාල්විස්ගේ ආදරණීය බිරිඳ නිර්මලා ඩාල්විස්. මම හිතන්නේ ඔහු ගැන කතා කරන්න මේ වෙලාවේ සුදුසුම තැනැත්තිය ඇය කියලා. දැන් වෙලාව රාත්‍රී 9 පහුවෙලා විනාඩි කිහිපයක් ගත වෙලා. එදා 1989 ජූලි 31 වෙනිදා මේ වගේ වෙලාවකදී ප්‍රේමකීර්ති ඩාල්විස් තවමත් ජීවත් වෙනවා. නමුත් නිර්මලාගේ පූර්ණගේ කැදැල්ලෙන් ඒ වෙද්දී ඔහුව එළියට රැගෙන ගොස් අවසන්. නිර්මලා ඩාල්විස් මහත්මිය, අපි මේ කතාව ආරම්භ කරමු ඒ රාත්‍රියෙන්ම. ඔහු ජීවිතේ අමතක වෙනව නෙවෙයි, මං හිතන්නේ සංසාරෙටම ඒ වගේ අවස්ථාවක් උදා නොවිය යුතු කිසිම මේ තුන් ලෝකෙම කිසිම කෙනෙකුට උදා නොවිය යුතු අවස්ථාවක් ඒ දේ. මේ වගේ වෙලාවක මිට අවුරුදු 25කට කලින් ඒ වගේ දරාගත නොහැකි මොහොතක් ලැබිලා නැහැ, ලැබෙන්නෙත් නැහැ, සංසාරයටත් නැති වේවි. කොහොමද මං මේ මොහොත කියන්නේ? හරියට 9ට විනාඩි 20ක් තියෙද්දි එළඹුණු එක මොහොතක ප්‍රේමකීර්ති පුතාගේ නලලින් බලා බංචෝ එනව නේද කියන අවසාන වචන දෙක බලාපොරොත්තු පුරවගත්තු වචන දෙකක් අරගෙන කවුදෝ එක්ක පිටමං වෙලා යන්න සිද්ධ වුණේ. කවුදෝ ප්‍රේමකීර්ති වරංකිය මොහොත අවසාන තප්පරය. එතන ඉඳලා ඒ නියෝගයේ මැත්තේ පැය 3ක් දක්වා අපිට එළියට එන්න එපා කියපු මොහොත ඉඳලා ගත කරපු පැය 3 මං හිතන්නේ මේ ලංකාවේ කාටවත් උදා වෙලා නැතුව ඇති. මන් දන්නේ නැහැ කොහොමද කියලා. මට ඒක දරන්න කියන්න තේරෙන්නේ නැහැ, හොයන්න තේරෙන්නේ නැහැ, හොයන්න අවශ්‍යත් නැති තරමයි. මං කවදාවත් හිතුවේ නැහැ ඊට පැය 3කට පස්සේ මට කවදාවත් එහෙම දෙයක් අහන්න ලැබෙයිවිද කියන කතන්දරේ මොහොතකටවත් හිතුනේ නැහැ.
මං ඒත් පැය ගාන ගත කරේ අනේ ප්‍රේමකීර්තිට පව් පින්නේ ඇති නේද? එහෙම නැත්තම් මේ වෙඩි හඬවල් ඇහෙනකොට බය ඇති නේද කියන වචන ඔස්සේ විතරයි. නිතග නිතග පැටලි පැටලි මුවග මුවග ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණි. ඔබ විතරක් නෙමේ මේ රටේ කිසිම මිනිස්සෙක් හිතුවේ නැහැ ඒ වගේ අනපේක්ෂිත වෙලාවක ප්‍රේමකීර්ති දල්විස් නම් වූ ඒ මහා කලාකරුවා අපෙන් උදුරගනීවි කියලා. ඒ රාත්‍රියේ ආදරණීය බිරිඳකට ආදරණීය ස්වාමි පුරුෂයෙක් අහිමි වෙනවා. දරුවෝ දෙදෙනෙකුට තමුන්ගේ ආදරණීය පියාණන් අහිමි වෙනවා. ඒ විතරක් නෙමේ සුබ හස්තක් වූ ශ්‍රී ලාංකිකයින්ට ප්‍රබල සංනිවේදකයෙක් ප්‍රබල හඬක් අහිමි වෙනවා. නිර්මලා දල්විස් මහත්මිය ඔබේ ආදර වංචාව ගෙදරින් එළියට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ මතක් කරද්දී ඔබට පාවන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් මේ සොඳුරු මිනිසාගේ එහෙමත් නැත්නම් ඔබේ ආදර වංචාගේ නිසල කය ඔබ දුටුවේ කොහෙදීද? මං හිතන්නේ මං නිසල කයක් දුටුවේ නෑ කියලා කිව්වොත් හරියටම හරි. මොකද ඒ වෙලාවේ මං දැක්කෙත් නෑ. පහුවෙනි දවල්ට නිසල කය හඳුනා ගන්න කතා කරද්දී මං කිව්වේ මම බාරගත්ත නිසල කයක් නෙවෙයි. මට ඕන ප්‍රේමකීර්ති විතරයි කියන. එහෙමයි ගත උනේ කොහොමද කියන එක මං දන්නේ නෑ. මං හිතන්නේ මම දැක්කේ ගෙන ආපු දෙහි තමයි. ඒක නෙවෙයි ඒ මොහොත ගැන කතා කරන්න තියෙන්නේ. ඒකට මේ රටේ බොහෝ අය වගේ කිය යුතු බොහෝ දෙනා වගේ කිය යුතු දන්න හඳුනන පිරිස් තවමත් නිදැල්ලේ නිහඬව සමහරව දන්න දේවල් එළියට දාන්න නැතුව නිහඬව ඉන්න අය ඉන්නවා. ඒකට වගේ කිය යුතු පිරිස් රට වටේම ඉන්නවා. ඒ අය පිළිබඳව තමයි මට මේ මොහොතේ මතක් වෙන්නේ. මං ගැහණියක් විදියට මේ අවුරුදු 25ක් පැමිණි ගමන ඉතාමම ගැඹුරු ගමනක්. හරිනම් මං සිද්ධ වෙන්න ඕනේ ප්‍රේමකීර්ති එක්ක ඒ ගමනේ එදා මම යන්න. පුංචි දරුවා නොහිටියනම් සමහරට ඒ දේ සම්පූර්ණයෙන්ම වෙන්න තිබුණා. මං දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ ගමන තනියම ප්‍රේමකීර්තිට යන්න වෙයි කියන කතන්දරය. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. පෙර දින රජ මధుරක පුන්නේ අදමා මහමග සැතපෙන්නේ. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. පතන පැතුම් සුළඟට මුසුවේ වියුරු වදන් කඳුලේ ගොළුවේ. පතන පැතුම් සුළඟට මුසුවේ වියුරු වදන් කඳුලේ ගොළුවේ. සතුට උපන් හැමදින වැළලේ කුමන නැතුම්දෝ දිවි මණ්ඩලේ. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. ඇහෙන වනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ඉන්නහෙන්නේ. පෙර දින රජ මధుරක පුනේ
අදමා මහමග සැතපෙන්නේ ඇහෙන වනම් හිතහඬන තරම් කිසිවෙකු නෑ ලොව ඉන්නහෙන්නේ අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තකට රැඳිලා අපගේ අහිංසක ලොව බිඳිලා ඔබද අනන්තකට රැඳිලා ගිනි දළුවා ගත වේලු දනේ ඔබ මල් යහනක නිදනු මැනේ ඇහෙන වනම් හිතහඬන තරම් කිසිවෙකු නෑ ලොව ඉන්නහෙන්නේ ඇහෙන වනම් හිතහඬන ප්‍රේම කීර්තිද අල්වේස් රිදී කඳුළු සැමරුම නිර්මලා තල්විස් මහත්මිය ඔබ ප්‍රේමකීර්තිනී කෘතියෙන් මේ අපරාධකරුවන් පිළිබඳ බොහොම පැහැදිලි අනාවරණයක් සිද්ධ කළා තියෙනවා. එදා ඒ විදිහට මේ සොඳුරු මිනිසාව ඝාතනය කරපු ඝාතකයින් තවමත් අපිත් එක්ක මේ මහ පොළවේ හුස්ම ගන්නවා. මේ තරම් අපරාධ කරලා මිනිස්සුන්ට හුස්ම වැටෙනවද කියන එකත් බොහොම ලොකු ප්‍රශ්නයක්. කොහොම නමුත් අපි විශ්වාස කරන විදිහට ඔවුන්ට ඔවුන්ගේ හෘද ස්වාක්ෂයෙන් මිදෙන්නට කවදාවත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔබතුමිය ප්‍රේමකීර්තිනී පොතේ මෙන්න මෙහෙම සඳහනක් කරනවා. ඉඩ හඳ නිවෙන තරු මල් මැල වෙන දාක ගහ කුල මෙරි සුලගත් ගොළු වෙන දාක අප අත්වෙලන් ඉපදී ගන දුරු රැක මුළු තුන්දොවම කරලමු ඒ කාලෝක. හද වෙනකොට මට තව හරි ඉතාමත්ම සංවේදී මොහොතක් තියෙනවා. ජූනි 3 වෙනිදා මේ අවුරුද්දේ ජූනි 3 වෙනිදා ප්‍රේමකීර්තිගේ අවසන් උපන්දිනය ගැන අවුරුදු 25කට කලින් ගෙවුණු අවසන් උපන්දිනය ගැන මට සිහිපත් වුණා. මට මතකයි ජූනි 2 වෙනිදා පුතා රෝහලේ ඉඳලා අසනීපෙලා ඉඳලා ගෙනල්ලා ජූනි 3 වෙනිදා මේ වැඩසටහනක් කරලා රූපවාහිනියේ එදා මං ඊට දවස් කිහිපයකට කලින් ඒ වෙනුවෙන් අරන් දීපු කමිසය ඇඳගෙන තමයි ජූලි 31 වෙනිදා ඒ ගමන නික්මුනේ. මට හරි දුකයි. මං තාමත් බලාගෙන ඉන්නවා. අවසානට ඇදගෙන හිටපු ඒ නඩු බඩු වලට තියාගත්තු මගේ ඒ කමිසයවත් මගේ සිහිවටනේ පත් ඉතුරු කරලා දෙන්න කියලා. මතකයන් තමයි අපිව හැමදාමත් ජීවත් කරන්නේ. ඔවුන් එදා උදුරගත්තේ ප්‍රේමකීර්තිද අල්විස් කියන හුස්ම පොත පමණයි. එහෙමත් නැත්නම් ඔහුගේ ශරීරයේ පමණයි එදා උන්ට උදුරගන්නට හැකියාවක් ලැබුණේ. ඔහුගේ නාමය, ඔහුගේ නිර්මාණ, ඔහුගේ ප්‍රතිපත්ති වගේම ඔහුගේ චින්තනයත් තාමත් මේ ලංකාව තුළ කිසිදු වෙනසක් නැතිව ඔහු ජීවත්ව සිටියාටත් වඩා ඉහළින් පවතිනවයි කියන කාරණය අපිට පැහැදිලිවම කියන්නට පුළුවන්. ඔව් ඇත්තමයි පුතේ. එදා ඉඳලා අද වෙනතුරු මම ජීවත් වුණේ පරමාර්ථ දෙකයි. පරමාර්ථ දෙකයි කියන්නේ එක පරමාර්ථ දෙකට කඩලා එකක් තමයි ප්‍රේමකීර්තිගේ ප්‍රාර්ථනා වෙච්ච පුතා ආරක්ෂා කරගන්න එක. දෙවෙනි කාරණේ තමයි ප්‍රේමකීර්ති වෙනුවෙන් කළ යුතු මෙහෙවර ඉදිරියට අරයි යන එක. එච්චරයි මට ජීවිතේට තියෙන ශක්තියකට තිබුණෙත් තියෙන්නේ තව කිසි දෙයකින් මාව මං හිතන්නේ මොන විදියකටත් මාව පුබුදන්නත් බෑ, මාව ශක්තිමත් කරන්නත් බෑ. හැමදේම තියෙන්නේ ඒ තුල. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හඳ පානේ මඳ අඳුරේ පටලා යමු ආයේ පටලා යමු ආයේ.
ඔබේ හෙවණැල්ලෙන් මිදී මම මගේ හෙවණැල්ලෙන් මිදී ඔබේ හෙවණැල්ලෙන් මිදී මම මගේ හෙවණැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුණා හඳ පානේ මන්ද අඳුරේ හඳ පානේ මන්ද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ කර හසරැල්ලෙන් හැඬුම් අපි හිනහෙමු සපුරා පැතුම් ඉරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුම් යමුවෙන් වී හිමිදිරි අන්ධ පානේ අන්ධ අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ප්‍රේම කීර්තිද අල්විස් රිදී කඳුළු සැමරුම ප්‍රේම කීර්ති දල්විස් මහතාගේ 25 වෙනි ගුණ සමරුව වෙනුවෙන් සියත FM ගෙන එන විශේෂ වැඩසටහනත් සමගයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. මේ වනතුරු අපි හඳුනාගෙන තියෙන්නේ ප්‍රේම් කියන සංනිවේදකයව. ප්‍රේම් කියන කවියව. එහෙමත් නැත්නම් ප්‍රේම් කියන ගීපද රචකයව. එතනින් එහාට අපි පොඩ්ඩක් ගමන් කළොත් ප්‍රේම කීර්ති දල්විස් කියන තාත්තා මොන වගේද? ඒ ගැන කතා කරන්න සුදුසුම දෙන්න අද අපිට එකතු වෙලා ඉන්නවා. ඔහුගේ ආදරණීය දියණිය සුරංගි දල්විස් සහ ඔහුගේ ආදරණීය පුතණුවන් පූර්ණ සම්පත් දල්විස්. මම හිතන්නේ මුලින්ම අපි මේ කතාව පටන් ගමු සුරංගිගෙන්. සුරංගිට දුක හිතෙනවා තාත්තා ගැන කතා කරද්දී. ඒත් අපි අද ඔහු ගැන කතා නොකර කොහොමද? සුරංගි මේ මුලින්ම මට කියන්න ඔබට තාත්තා කියන චරිතය දැනෙන්නේ කොහොමද? මට තාත්තා ගැන ඇත්තටම මතකේ අවදි කරන්න කිව්වොත් මගේ මතකයට එන්නේ ඇත්තටම තාත්තත් එක්ක ඊටම දුරස්තර මතකයක්. ඒකට හේතු තියෙනවා. ඒකත් මම සඳහන් කරන්නම ඕනේ. මොකද වික්කසාදේ කියන මගේ ජීවිතේ මම අකමැතිම වචනේ නිසා අම්මයි තාත්තයි දෙන්න වෙන් වෙලා තැන් දෙකක ජීවත් වුණේ. මං අම්මත් එක්ක ජීවත් වුණා. තාත්තා වෙනම ජීවත් වෙලා මාව ඉඳ හිටක බලන්නාව මතකය තමයි මගේ මතකයේ අතීතයට අරගෙන යනකොට මතක් වෙන්නේ. ඉඳලා හිටලා වෙලාවක ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරලා ආපහු යන තාත්තව තමයි මගේ මතකයේ දැන් අතීතයට අරගෙන ගියාම සහ තාත්තා මගෙන් වෙන වෙන මොහොත දක්වාම මගේ මතකයේ තියෙන අන්නේ වගේ ආගන්තුක මතකයක්. සුරංගි අපි දන්නවා තාත්තා වෙන තැනක හිටපු නිසා ඔබට තාත්තා ගැන තියෙන්නේ වගේ මතකයක් කියලා. ඒ වුණාට ඔබේ තාත්තා ඔබේ මෑණියන් සමග ඔබ හුදකලාව ජීවත් වෙන එක මතක් කර කර එදා දිල්කද බෝඩිමකට වෙලා හිතින් කොයිතරම් දුක් විඳද කියන කාරණය මේ ගීතය අහන හැම වෙලාවකදීම අපිට හිතෙනවා. පූර්ණ ප්‍රේමකීර්ති දල්විස් කියන ඔබේ තාත්තව ඔබින් උදුර ගන්නකොට ඔබේ වයස හරියටම මාස 11යි. මාස 11ක පුංචි පුතෙක්ට
තමුන්ගේ තාත්තව හිමි කරනවා කියන එක කොයිතරම් ඛේදවාචකයක්ද. පූර්ණ එතකොට ඔබට තේරෙන්නේ නැහැ මේ තාත්තා කියලා. තාත්තා ගැන මාස 11ක දරුවෙක්ට එහෙම මතකයක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ඉතින් පූර්ණ මාස 11 දී තාත්තා ඔබෙන් වෙන් වුණාට පස්සේ ඔබට තාත්තව මුලින්ම දැනෙන්න පටන් ගන්නේ කොතනදද? කොයි කාලෙදිද ඔබට තාත්තා කියන චරිතය දැනෙන්න හැඟෙන්න පටන් ගන්නේ? මට මුලින්ම තාත්තව දැනෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණයෙක් විදිහට දැන් මට තාත්තා නැති වෙනකොට මාස 11යි තාත්තව ඝාතනය කරනකොට. එහෙම ඉඳලා ජීවිතේ ළමා කාලේ පහු කරගෙන තරුණ වියට එනකොට ගැටවරයෙක් විදිහට දැලි දැවුලක් ඇවිල්ලා උගුරු දණ්ඩ එළියට පැනලා තරුණයෙක් විදිහට මේ ලෝකෙට කලෙලි බසින කාලෙට ඕනම දරුවෙක්ට ඕනම පුතෙක්ට තාත්තා කෙනෙක්ගේ අවශ්‍යතාවය දැනෙනවා තදින්ම. අන්න ඒ කාලෙදි තමයි මට ගොඩක් තාත්තා ගැන දැනෙන්න පටන් ගත්තේ. මලට නුවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොටදෝ හැඳුවේ ඒ මල නොදනී ඒ මල පරවි සමනලයා කොතැනේ. සුරංගිට සහ පූර්ණට තමුන්ගේ තාත්තව මේ තරම් දුර චරිතයක් බවට පත් කරන්න මේ විදිහට පිබුරුපත් සකස් කළේ මේ සමාජය විසින්මයි. කොහොම නමුත් ඒ අතීතය ඒ විදිහට තියෙද්දි මේ සුරංගි මට කියන්නකො මේ තාත්තගෙන් ඔබට හිමිවෙච්ච භෞතික සම්පත් මොනවද මේ වෙද්දි ඉතිරි වෙලා තියෙන? එහෙම මතකයක් තියෙන අංගේ එතකොට අපි දැන් ඇත්තටම තාත්තා එනකොට මොනවා හරි දෙයක් චූටි හරි දෙයක් අරගෙන එනවා. ඒ කියන්නේ මොනාත්ම ගේන නැත්නම් ටොෆි මල්ලක් හරි ගුලි කරගෙන ඇවිල්ලා සාක්කුවෙන් අරගෙන දෙනවා. ඉතින් ඇත්තටම මගේ ළඟ දැනට රැඳිලා තියෙන භෞතික මතකයක් කිව්වොත් තාත්තා ඒ දවස්වල මට කියන 79 78 කාලේ කියන මට අකුරු කියව ගන්නත් බැහැ. හැබැයි අර ABCD කියලා ලොකු පොත් තියෙනවනේ. කොඩ ළමයි කියවන ABCD ඒ වගේ පොත් සහ ඉංග්‍රීසි පොත් අරගෙන එනවා. ඒවැය යමක් සටහන් කළා තමයි අරගෙන එන්නේ. පොත අරගෙන එනකොට චූටි යමක් චූටි වැකියක් ඒ පින්තූරයකට අදාළ වෙච්ච චූටි වැකියක් ඒව තියලා අරගෙන ආවිලා දීලා තියෙනවා. හැබැයි ඒ පොත් තාමත් මා ළඟ තියෙනවා. තාම මගේ ළඟ නෙමෙයි. ඒවා සුරැකිව ඉන්නේ අම්මා. තාමත් මගේ බාරේට ඒවා ලැබිලා නැහැ. අම්මා තමයි ඒවා සුරැකිව අරන් තියාගෙන ඉන්නේ. ප්‍රේමකීර්ති දල්විස් කියන කලාකරුවව ඇසුරු කරපු අය සහ ඔහු සමීපයේ සිටි හැමදෙනෙක්ම කියන කතාවක් තමයි ඔහු බොහොම අහිංසක මිනිසෙක්. ඔහු හරිම සංවේදී. පුංචි දෙයටත් ඔහුගේ හිත හරි ඉක්මනට උණු වෙනවා. ඔහු හැම වෙලාවෙම හිටියේ පොඩි මිනිස්සුත් එක්ක කියන කාරණය. ඉතින් මේ තරම් සංවේදී හිතක් තිබුණු මේ තරම් අපූර්ව තාත්තා තමුන්ගේ දුවල පුතාලා ළඟ සංවේදී වෙන්නේ නැත්තේ කොයි විදිහටද කියලා අපිට හිතා ගන්නත් බෑ. තාත්තත් එක්ක මේ නිතරම සුරං කියන්න ආස වෙච්ච තැන් එහෙම තිබුණාද? ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය ආවගිය මතකයන් අතර තිලක්ෂණී ඒ ඇවිල්ලා සමහර දවස් තිබුණා අපි කොහේරි යන් කියලා මාව ලෑස්ති කරගෙන එක්කන් යන මොහොතවල් තිබුණා. අම්මගේ අවසරය අරගෙන සමහරවිට එක්කන් ගියා. සමහරවිට ආව මොහොතේම අපි කොහේරි යන් කියලා එක්කගෙන ගිය මොහොතවලුත් තිබුණා. ඒ වැඩිපුරම අපි මම හරි මාසකම තැනක් තමයි ඔය ගාල්මෝදර පිටියට. ඉතින් ගෝල් ෆේස් යන් කියලා මම ඒ දවස්වල කියන්නේ මේ අපි මූද පදින්න යන් කියලා. ඒ කියන්නේ අර මූදේ වැල්ල අර එහාට යනකොට මට තේරෙනවා මූද පදිනවා වගේ. හැංගිට ඕක තාත්තා හරි ආසයි. අපි යම් මුහුද පදින්න කියලා එහෙම එක්කන් යන. ගොඩක් වෙලාවට ගාල්මෝදර පිටියට එක්කන් ගිහලා පරණ පාර්ලිමේන්තුව ඒ වතන ඒ හැම දෙයකම විස්තර හොඳට වෙලා අර ඒ වටේම තියෙන දේවල් ගැන විස්තර කියා දීලා අර එහෙම වැඩිපුරම ඒ වගේ තැන් වල තමයි එක්කන් ගියේ. ඊට අමතරව තාත්තගේ ගමේ වාද්දුවේ එහෙ එක්කන් යනවා සතියන්ති වෙලාවට. ඒත් මම හරිම ආස තැනක් තමයි මුහුද. ඉතින් තාත්තගේ ප්‍රියතම තැනක් තමයි මුහුද. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මේ මුහුද ආශ්‍රිතව අපි දෙන්නම හරියට ප්‍රිය කරා. ඉතින් මේ හින්දා ගොඩාක් වෙලාවට යවුනේ ඔය මුහුද ආශ්‍රිත තැන් වලටම තමයි. ඒ ගිහිල්ලා හරිම විනෝදයෙන් තාත්තා ගත කරා. ගමේ එක්කන් ගියාම නම් ඒ ගිහිල්ලා කකුළු හරි රහටු වෙනවා තාත්තා. ඉතින් අර කකුළු හදලා ඒ කොහොම හදලා ඉවරනකම බලන් ඉන්න එකත් තාත්තට හරිම ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මේ තව සාලු ඉදිලා ඉවරනකම් චුට්ටක් ඉන්න කී විනෝදයෙන් කීකිය කකුළු මාළුව සකස් කරලා කාලා අපි හරිම විනෝදයෙන් ඒ දවස් ගමේ ගියාම ගත කරලා එනවා. වැලි පොල් කාටුයි හැඳි නයි පෙරලාලා මිදුලි වැටුණු පොල් සීරම අතුගාලා ගීලඟ වැට කඩුල්ලට බැ
කීර්තිද අල්වේස් රිදී කඳුළු සැමරුම ප්‍රේමකීර්තිද අල්වේස් නම් වූ මහා කලාකරුවා වෙනුවෙන් සියත FM කියන එන විශේෂ වැඩසටහනත් සමගයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. සුරංගි අපි කතාව නතර කරපු තැනින් පටන් ගමු. මේ තරම් අපූර්ව දේවල් ඔබට සමීප කරපු තාත්තා කවදා හරි කියලා තියෙනවද සුරංගි දුව ඔයා වෙන්න ඕනේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා? එහෙමනම් විශේෂයෙන් කියලා දෙයක් කිව්වේ නැහැ. ඒ වගේ කාලයකුත් ආවේ නැහැ තිලක්ෂණී කියන්නේ එහෙම මේ වගේ කෙනෙක් වෙන්න විය යුතුයි කියන එක කියවෙන්න කාලයක් ආවේ නැහැ. නමුත් හොඳට ඉගෙන ගන්න කියන එක නම් නිතරම කිව්වා. මාධ්‍යයට සම්බන්ධ වෙනවට වැඩිය තාත්තා දැක්කේ වෙන පැත්තකින් මං ගමනක් යාවි කියන එක කියලා මට හිතෙනවා. මොකද ගුවන්විදුලියේ වැඩසටහන් වලට එහෙම මම කුඩා කාලේ සහභාගී වෙනකොට දුව මේකට යොමු වෙන්න කලින් මොන හරි ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන තැනකට එන්න ඕනි කියන එක තමයි නිතර කිව්වේ. මව්වරු ඇති නැති පියවරු දැක නැති දරුවන් කොතරම් මෙහි ඇතිදෝ උන්ගේ සිත්වල මොන වගේ දේවල් මොන විදිහට හිර වී ඇතිදෝ. කාලයක් ගුවන්විදුලිය ඇතුලේ ඔහුව හඳුන්වන්නේ පොඩි මාස්ටර් කියලා. තවත් කාලෙකදී රිච්වේ තිලකරත්න මහත්මයා ඔහුව නම් කරනවා ගුවන්විදුලියේ රජ්ජුරුව කියලා. මම හිතන්නේ එදා විතරක් නෙමෙයි අදටත් ඔහු තමයි මේ ගුවන්විදුලි කලාව තුළම රජ්ජුරුව. තින් පූර්ණ ඒ රජ්ජුරුවන්ගේ නාමය ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ ඔබට. ප්‍රේමකීර්ති අල්විස් කියන නාමය ඉදිරියට ගෙනියන්න ඉන්න එකම සම්පත ඔබ. පූර්ණ සම්පත් ප්‍රේමකීර්ති අල්විස් ඒ වෙනුවෙන් මොන වගේ දෙයක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඇත්තටම මට උමනාවක් තියෙනවා තාත්තා කියන්නේ ලංකාවේ ඉතිහාසය තුළ විශිෂ්ට චරිතයක්, ඉතිහාසය වෙනස් කරපු චරිතයක්. ඒ වගේම යහපත් කලාවක යහපත් නිර්මාණයක මූලාරම්භ ඉන්න සමාජිකයන් අතරින් මගේ තාත්තත් ප්‍රධාන චරිතයක්. ඉතින් මට උමනාවක් තියෙනවා මගේ තාත්තා ඇතුළුව ඒ කාලේ තාත්තගේ ගුරුවරු කරුණාරත්න අපේසේකර මහතා ඒ වගේ ඒ සියලු දෙනා විසින් අතීතයේදී ඒ නිර්මාණය කරපු විශිෂ්ට ජනමාධ්‍ය කලාව ඉස්සරහට අරන් යන්න පුළුවන් පරපුරක් හදන්න දැනට වර්තමානයේ අපිට ඉතුරු වෙලා ඉන්න අපේ ගුරුවරු අපේ සම්පත් එක එකතු කරගෙන වේදිකාවක් හදන්න. ඒ වගේම ලංකාවේ ඉන්න ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් විශිෂ්ට නිර්මාණ වේදීන්ට ජාත්‍යන්තරයට යන්න පුළුවන් අත්වලක් නිර්මාණය කරන්නත් ඒ සඳහා සියලුම සම්පත් එකතු කරගෙන ඒ වේදිකාව නිර්මාණය කරන්නත් මම තාත්තා වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මගේ තාත්තා ලංකාවේ ඉපදිලා ලංකාව හරහා මගේ තාත්තා ලෝකෙටම යන්න පුළුවන් ලෝකෙම ජය ගන්න පුළුවන් කෙනෙක්. සුරංගි මොකද්ද තාත්තගේ කැමතිම ගීතය? සංගීත දසිතන ගීතට ගොඩක් කැමතියි. ඒක මට ඇත්තටම අහනකොට ගොඩාක් සංවේදී වෙනවා. මම ඒ ගීතයට ගොඩක් කැමතියි. සුරංගි ඔබේ ඒ කැමැත්ත ගැන ඔබේ ඒ මනාපය ගැන කිසිම තර්කයක් නැහැ. මොකද ප්‍රේමකීර්ති අල්විස් කියන තාත්තත් මේ සුරංගි දුවට බොහෝම ආදරෙයි. ඒ ආදරේ කොයිතරම්ද කියනවා නම් මේ තාත්තට සුරංගි දුවට කන් විදින දවසේ එහෙමත් නැත්නම් ඇගේ කනට තෝඩු පළදවන දවසේ ඇස්වලට කඳුළු වෙනවා. ඔහු දූ කන් විදිනකොට අඬනවා දැකලා වේදනාවට පත්වෙන තාත්තා කෙනෙක්. සුරංගීට දුක හිතුණා යටි තොල කන පිට හැරුණා මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පෙලියක් වැටුණා සුරංගීට දුක හිතුණා යටි තොල කන පිට හැරුණා මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පෙලියක් වැටුණා වැස්සක් අහසින් වැටුණා ගඟට කඳුළු බිඳු එකතු වුණා කැලී මැදින් ගඟ ඇදුණා ගඟ මූදට වැටුණා මුහුදේ පතුලට කිඳුණා මුතු බෙල්ලේ කුකුස රැඳුණා දවස් ගණන් එහි තිබුණා ඒ කඳුලින් මුතු හැදුණා
ගමට තෝඩු පලඳවනා කන් පෙති කටුවෙන් විදිනා දවසක් එන බව හැඟුණා තාතාට දුක හිතුණා ප්‍රේම කීර්තිද අල්විස් රිදී කඳුළු සැමරුම ප්‍රේම කීර්තිද අල්විස් කියන චරිතය ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි වික්ටර් රත්නායකයන් සහ ප්‍රේමකීර්තිද අල්විස් කියන මේ චරිත දෙකේ සුසංයෝගය මෙරට ගීත කලාව තුළ තැබූ මුද්‍රාව. මම හිතන්නේ නැහැ මේ රටේ වෙනත් කිසිදු ශිල්පීන් දෙදෙනෙකුගේ එකතුවක් මේ තරම් අපූර්ව මුද්‍රාවක් ගීත කලාව තුළ තැබූ අය කියලා. ඉතින් වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ එක් අතකින් නිර්මාණ ජීවිතයේදී ඔවුන් හොඳ මිතුරන්, අනෙක් අතින් ඔවුන් පෞද්ගලික ජීවිතයේදීත් බොහොම සමීප මිතුරන්. ඉතින් වික්ටර් රත්නායක මහත්මයා ඔබ ජීවිතය අවුරුදු 25ක් ගෙවලා තියෙනවා ප්‍රේම නැතුව. මේ ගෙවිච්ච අවුරුදු 25 ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තම ඒ වසර 25 තුළ මට එතුමා වැනි එහෙම නැත්නම් එතුමා වැනි ප්‍රතිභාවක් තියෙන දක්ෂතාවක් කුසලතාවක් පෙන්වන කෙනෙක් අත් වශයෙන් මට ඉන්පසු මුණ ගැහුනේ නෑ. එතෙන්දී මා කිය යුත්තේ මට තව මිතුරන් නැහැ කියන එක නෙවෙයි. නමුත් එතුමා වැනි කෙනෙක් එතුමාට විකල්පයක් හැටියට ඒ තන ගන්නට සුදුසු කලාකරුවෙක් හෝ මිත්‍රයෙක් හෝ මට මුණ ගැහිලා නැති බව කියන්නට ඕන. ඔබ දෙදෙනාගේ තිබිච්ච මිත්‍රත්වය බොහොම අපූරුයි. අපි ඒ ගැන අහලා තියෙනවා. කොහොමත් ප්‍රේමකීර්තිද අල්විස් කියලා කියන්නේ සිය ජීවිත කාලය තුල සල්ලි හම්බ කරපු මිනිසෙක් නෙමෙයිනේ. ඒ නිසාමද කොහෙද ඔහු ඝාතනයට ලක් වෙන විට ඔහුගේ බැංකු පොතේ තිබෙන්නේ රුපියල් 1000 ගානක මුදලක් විතරයි. ඒ වෙලාවේ නිර්මලා දල්විස් මහත්මියට ඔහුගේ අවසන් කටයුතු කරගන්න සරිලන මුදලක් නෙමෙයි ඒක. වික්ටර් ප්‍රේම මිත්‍රත්වයේ කොයිතරම්ද කියනවනම් ඒ වෙලාවේ වික්ටර් රත්නායකයන්ගේ ආදරණීය බිරිඳ චිත්‍රා මහත්මියගේ රත්තරන් බඩු උගස් කරලා තමයි ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයාගේ අවසන් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේ මේ වික්ටර් රත්නායක මහත්මයා ඔබතුමාට එතුමාගේ මිත්‍රත්වයේ තදින්ම දැනෙච්ච අවස්ථාවක් මතක් කළොත් එතුමාගේ මව රෝහල්ගතව ඉන්න වෙලාවේ අපි යමු අම්මව පොඩ්ඩක් බලන්න කියලා මට කරපු ආරාධනය අනුව මතකයි ප්‍රේමකීර්ති සමග රෝහල්ගත කරලා හිටපු ඔහුගේ මව බලන්නට අපි ගියා. ඉතින් ඒ වෙලාවේ ඇත්තෙම රූපවාහිනී නාලිකාවන් එකල නොතිබ්බ හින්දා මාව රූපයෙන් දැකලා තිබෙන්නේ නැහැ ප්‍රේමකීර්ති අල්විස් කියන මේ මහා කලාකරුවාගේ මව. මාව හඳුනා දුන්නා මේ තමයි වික්ටර් රත්නායක දෙව්රම් බේරේ හිමි වැඩ සිටි සමයේ කියන්නේ අම්මේ කියලා කිව්වා. මාව අත් දෙකින්ම අල්ලගෙන අනේ පුතේ මම අදයි දැක්කේ මේ මගේ පුතා වගේමයි මම ඔබට ආදරය කරන්නේ මගේ පුතාට කරන ආදරේමයි මට දැන් පුතු දෙන්නෙක් ඉන්නවා කියන වචනේ ඇගෙන් කියුණා. ඉතින් ඇත්තෙන්ම අන්න එදා මට හිතුණා අපි දෙදෙනාම දෙදෙනෙකු නොවේ එක් අයෙක් කියලා. දෙව්රම් බෙහෙරෙන් පටන් ගත්තු වික්ටර් රත්නායක සහ ප්‍රේමකීර්තිද අල්විස් කියන සුසංයෝගය 1989 ජූලි 31 වෙනිදා අවසන් නොවුණා නම් මේ වෙනකොට මෙරට ගීත කලාවට තව කොයිතරම් නිර්මාණ බිහි වෙන්නට තිබුණාද? එසේ සිද්ධ වෙනකොට අපිට අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා. ප්‍රේමකීර්තිගේ රූපවාහිනී ආගමනයේදී අබේවර්ධන බාලසූරිය කියන කලාකරුවව. ඔහු තමයි ප්‍රේම රූපවාහිනියට ගේන්නේ. අද අබේ නැති වුණත් නිරංජන සරෝජිනී මහත්මිය ඔබ දන්නවා ඒ කතාව. මං හිතන්නේ මටත් අබේටත් බොහෝ දේවල් කියන්න තියෙනවා ප්‍රේමය ගැන. අද අබේ ජීවිතුන් අතර හිටියා නම් ඔහු පවසාවි ඔහුව රූපවාහිනියට කැඳවාගෙන ආපු අයුරු 1983 වසරේ අබේ රූපවාහිනී පත්වීමක් ලැබලා අපි කතරගම ගියා. ඒ යනකොට අපි රුහුණ සේවයට ගොඩ වැදුනා. ගොඩ වැදෙනකොට ප්‍රේමයයි ඒ කාලේ නිවේදන කටයුතු කරමින් හිටියේ ගුවන්විදුලියේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි ප්‍රේමයි කිව්වේ අනේ අබේ මාවත් ගණින්ක පුළුවන් රූපවාහිනියට කියලා. එහෙම යාගේ වචන වලින් කිව්වා. මං හිතන්නේ මේ ප්‍රේම්ට උදව් කරන්න ගිහිල්ලා ඔහු සමහර අවස්ථාවල විවිධ දඩුවම් වලටත් ලක් වෙලා තියෙනව නේද?
ප්‍රේමයව මුලින්ම අපේ රූපවාහිනියට ගේනකොට උගා ඔහුට විරුද්ධව ඇතැම් අය නැගී හිටියත් අඳුන නමින් කාලීන තොරතුරු ඇතුළත් වැඩසටහනක් ඔවුන් දෙදෙනා එකතු වී පටන් ගත්තා. ওই වැඩසටහනේදී ප්‍රේමය වැඩසටහන 25ක් ඉදිරිපත් කළාට පස්සේ ඔහුට උමනා වුණා ඔහුව පෙනී හිටලා පොඩි නිවේදනයක් කරලා මේ වැඩසටහන ගැන අදහස් විමසන්න. ඉතින් මේ අවස්ථාවේ අපි ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකකට මේ ප්‍රේමයව යොදවලා තිබුණේ නැතුව ඔහුගේ කැමැත්තට ඔහු ඒ දේ කරන්න ඔහුට අවකාශ සැලසුවා. ඊට පස්සේ අපේට දඬුවමක් වශයෙන් රුපියල් 50ක දඩයකුත් ගහලා තිබුණා. මොකද අනුමැතියක් නැතුව ඔහුව රූපවාහිනී තිරේ පෙනී හිටින්න සලස්වපු එකට. වැලකින් තනිවි වනමෙද සරණා කැකුළු තුරුණු යාමේ ඇතිකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී බෙල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ වල් මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසී වැලකින් තනිවි වනමැද සරණා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී තුඩ තබන නික නික පලවැල කවාපුවා සනහා පෙරුම් පුරන වද මතු බුදුවන්නට මට දීර වරණා වැලකින් තනිවි වනමැද සරණා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී ප්‍රේමකීර්තිද අල්විස් රිදී කඳුළු සැමරුම ශ්‍රී ලංකා පෙළපාලිය මුලින්ම ගිය පීඨ සටන් පාට කොඩිසේ සත් අරගෙන ගිය පීඨ මැතිනියගේ පින්තූරේ පපුවේ පෙළද ගත්තු පීඨ මැතිනි අපිට අපි මැතිනිට කියා හිටපු පීඨ ඡන්දේ දවසේ දිල් ඇඳගෙන ඡන්දෙට ගිය පීඨ මිතා පොටෙත් අපි එනවයි ඔට්ටු තියපු පීඨ අපි කැපුවත් නිල් පාටයි කියා කියපු පීඨ UNP දිනපු දවසේ කොළ ඇඳලා පීඨ මේ තමයි ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයා මේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච දෙබිඩි පිළිවෙත් කවියට නගපු ආකාරය. නිර්මලා අල්විස් මහත්මිය මේ ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයාගේ කවි ගැන කතා කරද්දී ඔහුගේ රසික හිතවතුන්ට ලබා දෙන්න බොහොම අපූර්ව පණිවිඩයකුත් තියෙනවා මේ වෙලාවේ මං හිතන්නේ. නොසැලෙන් ඉන්ද්‍රකීලයසේ කියන පොත ප්‍රේමකීර්ති දැන් අවුරුදු මම හිතන්නේ 35කටත් එහාදී සෑහෙන කාලයකට කලින් ලියපු පොතක්. බොහොම සරල පොතක්. කවියක් ගැන කියනකොට නම් මම හිතන්නේ ඒකේ පළවෙනිම කවි පන්තිය මාව සසල කරනවා. ඒ සසල කරන්නේ මේ අවුරුදු 25 තුලයි. ඒ සසල වීම
ඒ කියන්නේ ඒකේ දහස් පෙති අමල් කියන කතන්දරය තමගේ ජීවිතේටම සමීප එකක් අනාගතේ ලියා තිබු දෙයක් වගේ මට පේන්නේ. මොකද දුවත් එක්ක සම්බන්ධ වෙලා මේ ඒ දවස්වල ජීවන අත්දැකීමක්. දුව බලන්න දයක් කළා ගෙදර යද්දි දුව හැමදාම දෙනවලු මල් ටිකක් අතට මේක තාත්ති පැල කරන්න කියලා. දැන් මෙයා ඉන්නේ වෙන පැත්තක නිසා එයා හාදුව කියලා යනවා. ඉතින් ඕක ඒක වෙන්නේ නැහැ. තුන්වෙනි වතාවටත් ඒක දීලා අතරේ දැන් ඕකේ අවසානයක් තියෙනවා. පුතේ මම හිතන්නේ දැන් ඒකයි සිද්ධිය. දුව කියවන්නේ ඕකේ අවසාන පද පෙළි ටික. ඒ කියන්නේ අනාගතය දකිමින් ඔහුලුව කවි පන්තියක් විදිහට තමයි හරි ලියුණා. ඒ පිළිබඳව මරණය ඒ විදිහටයි සිද්ධ වුනේ කියන හැඟීමක් මට දැනෙනවා. ඔව් එහි අවසානයේ සඳහන් වෙන්නේ මේ විදිහට. දෙපයින් බිම දිගේ ඇදගෙන ගොස් ඇල වූ පාළු කුඹුරක මඩෙහි ඔබා යට කර දැමීය. ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මග බලමින් සිටියාය. එහෙත් ඔහු ආයේ නැත. ඔහුට කුමක් වීදැයි කිසිවෙක් නොදත්හ. පාළු කුඹුරක දහස් පෙතිමල් 1000ක් පිපී තිබුණි. මං හිතන්නේ ඒ ටික තමයි සිද්ධ වෙන්නේ. නැත්තේ සිද්ධ වෙන්නේ ඉස්සරහට සිද්ධ වේවි කියලා ඒ දහස් පෙතිමල් සාක්ෂි දරනවනේ කියන හැඟීම තමයි මගේ හිතට දැනෙන්නේ. අඳුර වැටුණු වීදියේ වැහි කඳුළු ඉහිරිලා පහන් කනුව ඔබ කොහෙදයි සොයමි තනි වෙලා. ප්‍රේමකීර්ති ඩල්විස් කියන කලාකරුවාගේ නිර්මාණ ජීවිතය ගැන කතා කරනවා නම් මේ තරම් අනුභූතීන් ඔහු හොයාගන්නේ කොහොමද කියලා වෙලාවකට අපිට හිතෙනවා. එකකට එකක් බොහොම වෙනස් ආකාරයේ අනුභූතීන් තමයි ඔහු තම ගීතයට කවියට යොදාගන්නේ. නිර්මලා ඩල්විස් මහත්මිය ඔබ ප්‍රේමකීර්තිනී කියන පොතේ එක් තැනක මෙන්න මේ වගේ සඳහනක් කරනවා. ලියා ගන්නට නොහැකි කවියක්ව පිපෙනවා, නිලා ගන්නට නොහැකි සුසුමක්ව නැගිනවා. ගලා යන්නෙම නොමැති කඳුලක්ව මිදෙනවා, ගලා ගියමුත් දෝර සෙනෙහෙම උනනවා. ඒ සෙනෙහස සංසාරයටම එකතු වෙලා හමාරයි මේ වෙද්දි. ඒ තරම් අපූර්ව ප්‍රේමවන්තයෙක් ලැබපු ඔබ කොයිතරම් වාසනාවන්තද? ඒ තරම් අපූර්ව තාත්තා කෙනෙක් ලැබපු සුරංගි පූර්ණ ඔබ කොයිතරම් වාසනාවන්තද? ඒ තරම් අපූර්ව මාධ්‍යවේදියෙක් පහළ වුණු මේ මව්බිම කොයිතරම් වාසනාවන්තද? ඒ අපූර්ව මිනිසාගේ බදන් දිනපතා නින්නාද දෙන මේ අහසයි පොළවයි අතර අවකාශය කොයිතරම් වාසනාවන්තද? නමුත් කුමක්දෝ අවාසනාවකට ඒ වාසනාව අපෙන් උදුරගත්තා. සුරංකි මම දන්නේ මේක මට හැමදාම හිතන දෙයක්. ඒ වගේ මාධ්‍යවේදියෙකුගෙන් අකුරක් ඉගෙන ගන්න බැරි වුණු අපේ යුගයේ මාධ්‍යවේදීන් කොයිතරම් අවාසනාවන්තයිද? නමුත් කරන්නට දෙයක් නැහැ. මේ කොඩිරු සමාජය ප්‍රේමකීර්ති ඩල්විස් කියන තිලිනය අපේ පරපුරෙන් උදුරගත්තා. දැන් අපි පැමිණිලා තියෙන්නේ මේ වැඩසටහනේ අවසන් කාලයට. ඔහු ගැන කතා කරන්නට කොයිතරම් දේවල් තියෙනවද? අවසාන වශයෙන් මම නිර්මලා ඩල්විස් මහත්මියගෙන්, සුරංගිගෙන්, පූර්ණගෙන් ප්‍රශ්නයක් අහනවා. අවුරුදු 25කට පස්සේ ප්‍රේමකීර්ති ඩල්විස් කියන ඒ චරිතය ඔබේ ඉස්සරහට එනවා. එකම එක අවස්ථාවක් ඔබට ලැබෙනවා ඔහු සමග කතා කරන්න. සුරංගි, මොනවද තාත්තට කියන්න තියෙන්නේ? කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. අවුරුදු 25 තුලම සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම හිතනවා මට මගේ ජීවිතෙත් එක්ක බැඳිච්ච හරි වැදගත් දේවල් කියලා. කාලෙත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙලා. ඉතින් ඒ දේවල් ගොඩ දේවල් කියන්නේ නම් මට තාත්තව සෑහෙන මොහොතක් අඳව ගන්න වෙනවා. එහෙම මොහොතක් මට ලැබුණොත් ඉතින් මට හරි ආසයි. ඇත්තටම මේ හැම දෙයක් හැම මොහොතකම හිටියානම් කියන මතකේ එනකොට මට මේ ඔක්කොම කියන්න තියෙනවා කියලා මට හිතෙනවා. පූර්ණ මාස 11දී ඔබෙන් උදුරගත්ත තාත්තා අවුරුදු 25කට පස්සේ ආයෙත් ඔබ ඉදිරියට එනවා. ඔබ මොකද්ද තාත්තට කියන්නේ? මගේ මතකයේ සේයාවේ යන්තම් සුවඳ පොද ඉතුරු කරලා ගිය ඉතුරු වෙච්ච කාලයක ඉඳලා මට දැන් අවුරුදු 25කින් පස්සේ තාත්තා මගේ ඉස්සරහට ඇවිල්ලා හම්බෙනවා නම් ඇත්තටම මට අහන්න තියෙන දෙයට වඩා මට කියන්න තියෙන එක දෙයයි තාත්තේ යන්න එපා. දැන් මෙතන ඉඳලා ඉස්සරහට තියෙන ඉතුරු පුංචි කාලේ හරි කමන්නේ වෙන මොකොත් ඕනේ නැහැ. කලාව ඕනෙත් නැහැ, කිසි දෙයක් ඕනේ නැහැ. තාත්තගේ ඇසුරේ මට තාත්තගේ උණුහුමේ විතරක් ඉන්න අරින්න කියන ඉල්ලීම විතරක් මට කරන්න පුළුවන්. ඊයරෙන් අහන්න තියෙන දේවල් නම් ගොඩක් තියෙනවා. ඒ වහලා අවුරුදු 25කට පස්සේ මගේ තාත්තා හම්බෙන වෙලාවට එහෙම හම්බෙනවා නම් හම්බෙන වෙලාවට ඒ තියෙන දේවල් අහනවට වඩා මගේ මට අර ඉල්ලීම කරන එක තමයි මට ජීවිතේ තියෙන ලොකුම දේ. නිර්මලා ඩල්විස් මහත්මිය, ඔබට එක අවස්ථාවක් ලැබෙනවා ඔබේ බංචා සමග කතා කරන්න. මොනවද ඔබ බංචාට කියන්නේ? ඔව්. කියන්න දෙයක් තියෙනවා. මම පමා වුණේ මේ 25 සැමරුම් කටයුතු හින්දා. ඉක්මනින් මං එනවා කියලා විතරයි කියන්න තියෙන්නේ. මගේ ගෙටත් උඩ
ඔබේ ගෙටත් උඩ කැලුම් දිදුළුවන සරාසුපුන් සඳ එක වහලක් යට එකට දකින්නට ඌරුවේ කළ පින් මහිම කියන්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා. අනාගතයේ ප්‍රේම කීර්තිගේ නාමයෙන් දහස් පෙතිමල් 100,000ක් මේ රටේ පිපේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසරයි සමුගන්න. වැඩසටහන නිෂ්පාදනය කළ කනිෂ්ක හෙට්ටිආරච්චි. මෙතෙක් කලා ඔබ සමග රැඳී සිටි මම තිලක්ෂණී මදුවන්ති. කපුරු ගොඩක්සේ අලුවත් නොරැඳී පැtuu පැතුම් පෙළ දැවී ගියා වූ ජීවිතයට ඔබ අලුතින් එක්වී මා ජීවත් කර සතුට ගෙනාවූ ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා. කිලිටි මගේ අත ඔබට සුදුසු නැත එබැවින් වෙනතක බැඳුනද කම් නැත එනමුදු මෙලොවෙහි නැවත උපන් කල ඒ අත්භවයෙන් එළිය දකින්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා. ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා. ප්‍රේම කීර්තිද අල්වේස් රිදී කඳුළු සැමනුම